ඕකේ අදත් මම පෙන්වන්නේ ඔයාලට අපර් බොඩි ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න weighted pull ups weighted dips මේ දෙක තමයි මම අද කරන්න යන්නේ. එතකොට weighted pull ups එකේ weighted dips එකේ 1 RM එක තියාගන්නේ 75යි 80යි 85 ඔය වගේ. එතකොට මම repetition තියාගන්නේ sets 5යි repetition 3යි. 3ක් තමයි උපරිම try කරන්නේ. ඒ වුණාට අන්තිම set එක සමහර වෙලාවට max එකේ යද්දි repetition 3 බැරි වෙනවා. එකක් වගේ තමයි එහෙම වුණා. අනික තමයි හැම එකම warm up set දෙකක් නැත්නම් තුනක් තියෙනවා. weighted pull ups එකේ weighted dips එකේ. first එකටම අපි විනාඩි 10ක විතර warm up එකක් ගන්න ඕනේ. මේ වගේ resistant band එකක් තියෙනවා හොඳටම හොඳයි. හොඳට band එකෙන් මේ විදිහට especially අපේ shoulder joint warm up එක ගන්න ඕනේ. band එක මේ විදිහට එතකොට මේ විදිහට ඔයාලට තුනක් වගේ ඊට පස්සේ මම පෙන්නන්න ඊට පස්සේ warm up එක තව අපි ගන්න ඕනේ warm up ඔක්කොම warm up තියෙනවා exercise 2යි 3යි 4ක් විතර. මොකද weighted pull ups weighted dips කරද්දී ඔයාලගේ shoulder mobility එක හොඳට තියෙන්න ඕනේ. මෙතන stiffness එක අඩු වෙලා full mobility එක තියෙන්න ඕනේ. නැත්නම් injuries වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ warm up එකක් තියාගන්න ඕන ඔයාලා. මේකට කියන්නේ scapular pull ups. එතකොට scapular dips එකක් තියෙනවා. හරිද? මම පෙන්නන්න මේ විදිහට hang වෙලා right ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ලෝ එකේ උඩරිම වාගේ අප්ප පොඩි එක මෙන්න මේ විදිහට උඩට ගේන්න ඕනේ. weighted pull ups පටන් ගන්න ඉස්සෙල්ලා හැම වෙලේම මම warm up set දෙකක් විතර කරනවා. ඒකේ repetition 10ක් විතරයි එකක. sets දෙකක් warm up. අනික තමයි weighted pull up එක කරද්දී rule එකක් තියෙනවා. දැන් අපි normally හරියටම කරනවා නම් ඒ rule එක කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි weight එක ගත්තාම මෙතෙන්ට හරිද? ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කකුල් bend කරන්නේ නැහැ. මෙහෙම කරන්නේ නැහැ. පුළුවන් තරම් කකුල් දෙක දිග ඇරලා තමයි තියාගෙන ඉන්නේ. අනික pull ups එක මේ විදිහට chin එක බා එකෙන් උඩට ගෙනියනවා. හරිද? උඩට ගෙනිහිල්ලා තමා පාතරේ ඉන්නේ. අනික පාතර ඇවිල්ලත් මෙහෙම ඉන්නේ නැහැ. පාතරම එන්න. පාතරම ඇවිල්ලා තමා ඊළඟ repetition එක යන්නේ. ඒක හැබැයි කරන්නේ ඔයාලට දැන් අලුතෙන් පටන් ගන්නවා නම් උපරිම try කරන්න ඒ rule එකම කරන්න. එතකොට ඔයාලට ඒක කාලයක් යද්දි හරි විදිහටම කරගෙන යන්න පුළුවන්. නැත්තම් වැරදි විදිහට කරපුවම ආයෙ හදාගන්න බොහොම අමාරුයි. කිව්වා මගේ 1 RM එක මම ගෙනියන්නේ 80යි 85යි. එතකොට මම 20ෙන් තමයි පටන් ගන්නෙ. repetition 3යි කරන්නේ. sets 5ක්. හරිද? tempo එක ඔයාලට 2 1 1 1 වගේ තියාගන්න පුළුවන්. හැම වෙලේම grip එක හොඳ grip එකක් තියාගන්න. grip එක තමයි මෙතන mainly. හරිද? ඊට පස්සේ මේ විදිහට ගෙනිච්චා
ලෙග් දෙකම නැතුව එක ලෙග් එකක් ඉස්සලා ගිහිල්ලා ඊළඟ ලෙග් එක. රයිට්. ඊට පස්සේ හොඳ බ්‍රීත් එකක් ගත්තා. මම වෙලෙම උඩට ගෙනියද්දි එක්ස්ප්ලොසිව් විදිහට යන්න. එතකොට ඔයාලට කාලයක් යද්දි weight එක උඩරිම පුෂ් කරන්න පුළුවන්. මේක දෙවෙනි සෙට් එක මම 10ක් ඊට පස්සේ 30ක් 30 kg තමයි. අනිත් එක තමයි රෙස්ට් ටයිම් එක. හැම වෙලෙම මම කියන රෙස්ට් ටයිම් එක විනාඩි 2යි 3යි අතරේ තියාගන්න. මොකද රෙස්ට් එක හරිම වැදගත්. අනික තමයි දැන් අපි ඔයාලට weighted pull ups කරද්දී ඔයාලා strength එකනේ focus කරන්නේ. මෙතනදී දැන් අපි lat pull down එක කරනවා වගේ තනිකර muscle එක lats විතරක් engage කරලා එහෙම කරන්න ඕනේ. මං කිව්වාට explosive උඩට යන්න ඕනේ. කියන්නේ power පොඩ්ඩක් use කරන්න ඕනේ. power use කරන්න තමයි ඔයාලට weight එක මේ වැඩි කරන්න පුළුවන්. මේ දෙවෙනි සෙට් එක මේකෙත් මම 30යි repetition 3ක්. ආයෙත් මම කියනවා grip එක තමයි මේන්ලිම the grip එක තියෙන්න ඕනේ. overhand grip එක. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් කිව්වා මේ වීඩියෝ එකෙත් කියනවා අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එකකට කරන්න. කියන්නේ workout program එකක් තියාගන්න නැතුව ඔයාලට හිතන විදිහට exercise කරන්න ගියොත් ඔයාගේ ඒ කියන්නේ progress එක බලා ගන්න බැහැ. මොකද දැන් මම මේක plan එක follow කරන හින්දා පුළුවන් මගේ progress එක බලා ගන්න. මොකද මම repetition reps 3 නම් reps 3 විතරයි කරන්නේ. එතනින් එහාට කරන්න යන්නේ නැහැ. මොකද මගේ program එක අනුව. දැන් අපි ඔහේ කරද්දි වෙන්නේ ඔයාට කරන්න පුළුවන් කියලා හිතෙද්දි ඔයා reps 6ක් 7ක් 8ක් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ sets 5ක් තියෙනවා නම් sets 2කින් 3කින් විතර ඔයා නවතිනවා. මගේ තුන්වෙනි සෙට් එක මම තව 10ක් මේකට ඇඩ් කරනවා. මේකත් මම reps 3ක් තමයි කරන්නේ. මෙලෙම මම කියන්නේ ඔයාලා explosive වෙන්න පුරුදු වෙන්න. කියන්නේ power එක use කරන්න. මෙතන weighted pull ups එකේ ගොඩක්ම වැදගත් වෙන්නේ muscle එක engage වෙන එක නෙමෙයි power එක use කරන. ඒක කොහොමද ඔයා use කරන්නේ කියලා දැනගන්න. මගේ හතරවෙනි set එක මේකටත් මම 10ක් add කරනවා. එතකොට 50යි. 50 බලමු reps 3ක් තමයි මම try කරන්නේ. මම කව මගේ RM එක එතකොට 75 80 85. ආයෙත් කියනවා මම මෙහෙම කරන්න හේතුව තමයි මම ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරනවා. මොකද ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරේ නැත්තම් මම මෙතනදී 30 20 වැඩියෙන් රෙපිටේෂන් කරා නම් මට මේ 50න් රෙපිටේෂන් 3ක් කරගන්න බැරි වෙනවා. එතකොට ඒකයි මම හැම වෙලෙම කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරන්න. මේකට තමයි මම මගේ පස්වෙනි සෙට් එක මම 10ක් ඇඩ් කරනවා. එතකොට 60යි. මට reps 3ක් කරගන්න පුළුවන් වුණොත් මගේ
PR එක සාමාන්‍යයෙන් මට 70 වෙනකම් යන්න පුළුවන්. ඒ කියන්නේ max 1 rep. 60 reps කීයද පුළුවන් කියලා. reps එකයි. weighted dips එක පටන් ගන්න. මේකෙත් මම sets දෙකක් warm up sets දෙකක් කරනවා. repetition 10ක්. weighted dips එකෙත් අපි warm up එක කරා ඉස්සෙල්ලා ඊට පස්සේ warm up sets එකක් දෙකක් වගේ body weight එකෙන් තියාගන්න පටන් ගන්න 20න් අර විදිහටම තමයි 1 RM එක තියාගන්නේ 75යි 80යි 85යි අතරේ මම කරන්නේ sets 5ක් repetition 3යි මොකද මම focus කරන්නේම මගේ strength එක එතකොට accessories exercises තියෙනවා ඒවා මම ඊළඟට කරනවා يعني hypertrophy එතකොට 8 to 12 reps වගේ ඒ වගේ ඊට දෙවෙනි සෙට් එකට මම තව 10ක් ඇඩ් කරනවා 30 kg මේකෙත් rest time එක තියාගන්න ඕනේ විනාඩි 2ක් 3ක් අතරේ ඉතින් මම අර ඉස්සලා කිව්වා වගේ අපි මසල් එක නෙමෙයි ફોකස් කරන්නේ එතකොට ඔයාලා power තමයි use කරන්නේ explosive වෙන්න ඕනේ ඒක කාන මොකද මසල් එක ටාගට් කරගෙන අපි හිමීට නෙගටිව් රැප්ස් එම යන්න ගියොත් ඔයාලට කරගන්න බැරි වෙනවා ඒකට ෆේලියර් වෙනවා ෆැටිග් එක වැඩි වෙනවා මසල් එකේ මේක කරන්න ලේසි නෑ හැබැයි ඔයාලා ට්‍රේනින් වෙනවා නම් සතියට අඩුම ගන්න දවස් දෙකක්වත් අනිවාර්යෙන් ලේසියෙන්ම අවුරුදු 3-4ක් යද්දි ඔයාලට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් මේකෙදිත් මම reps 3ක් තමයි try කරන්නේ දෙවන සෙට් එක ඉවරයි තුන්වෙනි සෙට් එකට මම තවත් 10ක් දානවා කිලෝ 40යි ඊදුත් reps 3ක් තමයි කරන්නේ reps 3යි ඊපස්සේ තව හතරවෙනි සෙට් එකට 10ක් ඇඩ් කරනවා එතකොට කිලෝ 50යි මට පේන්නේ මම කිලෝ 50න් ආයෙ මම 60ට යන්නේ අද පොඩ්ඩක් මගේ ෂෝල්ඩර් එකට පොඩ්ඩක් තේරෙනවා නිකන් රයිට් ෂෝල්ඩර් එකට පොඩ්ඩක් වැඩි මේ ප්‍රෙෂර් එක වගේ පේන් එක වගේ එනවා ගොඩක් දවසින් තමයි weighted dips එක ගන්න. ඒ නිසා ඒ වගේ වෙලාවට අපි ෆුල්ම මේ ඊගෝ ලිෆ්ටින් වලට යන්න හොඳ නැහැ. ඒ වගේම අපිට තේරෙනවා නම් ඒක බෑ වගේ කියලා. මොකද ඔයාලට දැනෙන දෙන්නේ. ඒ නිසා slow down වෙන්න. වැඩි පුෂ් කරන්න යන්න බෑ. මේක මගේ අන්තිම සෙට් එක.
අදට ඇති. මොකද මීට වැඩි පුෂ් කරන්න ගියොත් ඉන්ජරිස් වෙන්නේ නැහැ. උනාට ඉන්ජරිස් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලත් ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න. ඒකේ තියෙන විදිහට වර්ක්අවුට් එක කරන්න. රෙස්ට් ටයිම් එක ගන්න. මොනවද තියෙනවනම් කමෙන්ට්ස් එකක් දාන්න. කමෙන්ට් එකේ දාන්න ඔයාට මොනවද දැනගන්න ඕනේ. මොනවද ඔයා ෆලෝ කරන ප්‍රෝග්‍රෑම්, ඔයාගේ ගෝල් එක මොකක්ද? ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක අනිවාර්යයෙන්. ජය වේවා. පස්සේ මසල් අප් වැඩිය නෑ. මසල් අප් 3-4ක් විතර කරනවා. බලමු. දැන් ටයර්ඩ් වැඩි ඒත් try කරන්න.